සුසුගි DRC කොල්ලන්ගේ සුපර්මෝටෝ පිස්සුව වැඩි කරපු බයික් එක ලංකාවේ 400cc කැටගරි එකේ තියෙන සුපිරිම බයික් එකක් Suzuki DRC 400. ඉතින් Suzuki DRC එක කියන්නේ 2000 අවුරුද්දේ නිෂ්පාදනය වෙච්ච හරි ලස්සන හොඳ උස ඒ වගේ මේකට හරියන මහත WRX එක ගත්තොත් එහෙම උසයි මහත නෑ. මේක හොඳ පෙනුම තියෙන ලස්සන බයික් එකක්. එන්ජින් පර්ෆෝමන්ස් උත් හොඳයි. එන්ජින් කැපැසිටි 400cc කිසි ප්‍රශ්නයක් නැතුව හයි කැපැසිටි නොවන මිඩ් රේන්ජ් එකේ තියෙන ලස්සන බයික් එකක් තමයි Suzuki DRC 400 කියන්නේ. ඉතින් අද අපි කතා කරමු Suzuki DRC 400 එකේ 2025 දී අලුත්ම versions දෙකක් රිලීස් වෙලා තිනවා. Suzuki DRC 4S එක ඊට පස්සේ SM එක. මොකක්ද මේ Suzuki DRC කියලා කියන්නේ? DR කියන්නේ මොකක්ද? DR කියන්නේ dual ride කියන එක. Z කියන්නේ එහෙම නැත්නම් Z කියන්නේ Z කියන්නේ සීටා කියන එක. ඇත්තටම මේ DRC කියන නම හැදිලා තියෙන්නේ ඔයගොල්ලෝ දන්නවනේ අපි බාහා බයික් එක ගැන කතා කරද්දී කිව්වා මේ බාහා නම ඇවිල්ලා තියෙන්නේ බාහා රැලි එක නිසා. ඒ කියන්නේ ඒ තරඟය නිසා. ඒ වගේ පැරිස් ඩකා කියලා ඔයගොල්ලෝ අහලා තියෙනවනේ රැලි එකක්. ඒ පැරිස් ඩකා එකට යූස් කරපු බයික් නිසා තමයි DRC කියලා dual ride සීටා කියන නම මේ බයික්ස් වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ DRC එක පළවෙනි වතාවට 2000 වර්ෂයේදී එළියට එනවා කම්පැනි yellow විදිහට නැත්නම් corporate yellow විදිහට Suzuki DRC 400Y කියලා. මේක kick start only bike එකක්. අතිශයින්ම off road විතරයි street පදින්න තහනම් විදිහට තමයි ආවේ. මේකෙදි handle bar එකේදී kick එක විතරයි ඉන්නේ. මොකද self start එකක් නැති නිසා decompressor එකක් ඇවිල්ලා තිනවා handle bar එකේ left hand side එකේදී. trip meter එකක් ඇවිල්ලා තිනවා off road use only. ඒ වගේම විශේෂත්වය තමයි අපි දාන්නවා Suzuki DRC වල engines ගත්තොත් එහෙම අපිට 2001 2024 වගේ වෙද්දී engines මාරු කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ DRC 400Y එකේ තියෙන engine එක හරිම unique. ඒ engine එක වෙන කිසිම DRC bike එකකට fit කරන්න බෑ. ඒකත් එක්කම ඒගොල්ලෝ focus කරන්න ගත්තා street legal bikes වලට. 2000 දී තව bikes දෙකක් එළියට එනවා. DRC 400E එහෙම නැත්නම් enduro කියන එක සහ DRC 400S street bike එක. DRC 400E එකේදී Keihin FCR carb එකක් ආවේ. මේකෙදි trip meter එකක් විතරයි feature කරලා තිබ්බේ. ඒ වගේම පළවෙනි වතාවට electric start එකක් bike එකට ආවා. street එක DRC 400S එකට ගියාම මේක තමයි පළවෙනි street legal dual sport bike එක. මේක digital meter එකක්, speedometer එක, ඒ වගේම mirrors, ඊට පස්සේ අර කලින් තිබ්බ E එකේදී තිබ්බේ enduro එකේ තිබ්බේ FCR 39 carb එකක්නේ. ඊට වඩා ටිකක් soft carb එකක් ඇවිල්ලා තිනවා මිකුනි carb එකක්. 2001 දී K series එක පටන් ගත්තා. සාමාන්‍යයෙන් කියන්නේ මොන K8 කියනවා, K7 කියනවා, K9 කියනවා. DRC වල K කියලා කියන්නේ K කියන්නේ 4 stroke කියන නිසා තමයි K කියන්නේ. ඔය K1, K2, K3 කියලා කියන්නේ manufactured year එක. 2001 නම් K1 ඉවර වෙන්නේ, 2001 එකෙන් ඉවර වෙන්නේ, 2002 නම් K2, 2003 නම් K3, 2007 නම් K7, K9 2009 නම්. ඊළඟට 2003 දී Kawasaki Venture එකෙන් DRC 400 එකේම rebadge version එකක් ආවා Kawasaki ළගෙන් කොළ පාට fender suit එක්ක. ඕගොල්ලෝ දන්නවනේ Kawasaki D-Tracker එකේ වගේම බයික් එකක් තියෙනවා Suzuki SB Tracker කියලා rebadge version. ආන්න ඒ වගේ KLX 400R කියලා බයික් එකක් ආවා USA වලට, කැනඩා වලට, ඕස්ට්‍රේලියා වලට, නිව් සීලන්ත වලට focus කරලා හදපු rebadge version එකක් ආවා කොළ පාට fender suit එක්ක. එතකොට KLX 400R කියන්නේ Suzuki DRC 400 එකම තමයි rebadge version එක. ඊට පස්සේ 2004 දී KLX 400 SR එකේ A versions ටිකක් ආවා. මේක K3 එහෙම නැත්නම් 2003 හදපු DRC වලම rebadge version එක. ඔන්න 2005 දී තමයි අපි හැමෝම දැකලා තියෙන පළවෙනි road legal supermoto bike එක රිලීස් වෙන්නේ. මේක yellow සහ black වලින් රිලීස් වුණා. පළවෙනි වතාවට black color එක ආවා. upside down මෙච්චර කල් තිබ්බේ telescopic forks upside down forks එක swing arm එකත් වෙනස් කරලා ඒ වගේම අඟල් 17 excel rims එකත් එක්ක
සම්පූර්ණයෙන් සුපර්මොටෝ ෆෝකස් කරලා බයික් එකක් හැදුවා. එතකොට මේකත් එක්කම ස්ටොක් ආවා රෙන්ටල් ෆැට් බා එහෙම නැත්නම් හැන්ඩල් බා එක රෙන්ටල් වලින් තමයි ආවේ. රෙන්ටාලු කැමති එකක් කියන්න පුළුවන්. ඒ වගේම තවත් ගොඩක් ස්පෙෂල් බයික්ස් දෙකක් හදන්න පටන් ගන්නවා 2005 දී CCM 404 එහෙම නැත්නම් 404 කියලා UK බ්‍රෑන්ඩ් එකක් DRC 400E එකේ enduro එකේ එන්ජින් එක යූස් කරලා FCR කාබ් එකක් දාලා white power suspension, Brembo brakes සහ Honda සහ KTM parts දාලා twin Scorpion exhaust එකක් දාලා 404 CCM 404 කියලා බයික් එකක් නිෂ්පාදනය කරා. ඒත් එක්කම Yoshimura 2005 දී limited edition බයික් එකක් නිෂ්පාදනය කරනවා factory Yoshimura DRC 400 කියලා. මේකේ ඇත්තටම රේස් වලටම හදපු බයික් එකක්. මේකේ මිල විදිහට $24000ක් කියන්නේ ආසන්න වශයෙන් ලක්ෂ 70ක විතර බයික් එකක් එළියට දැම්මා. ඊට පස්සේ 2007 දී කොට හොම්බ තියෙන එකක් ආවේ. නැත්නම් ෆ්‍රන්ට් ෆෙන්ඩ් එක ගොඩක් කොට බයික් එකක්. ඒක තමයි පළවෙනි සුපර්මොටෝ අපියරන්ස් බයික් එක විදිහට හඳුන්වන්නේ. මේකෙදි blue black කලර්ස් දෙකනුත් බයික් එක ආවා. මෙන්න මේ ෆොටෝ එකේ තියෙන වගේ ඉස්සරහා ෆෙන්ඩ් එක කොටයි. 2008 දී full white edition එකක් ආවා. graphics වල සම්පූර්ණයෙන්ම පොඩි වෙනසක් එක්ක full white edition එකක් ආවා 2008 දී. 2009 දී තමයි අපි අර කියන කටු කම්බි barbed wires කියලා කියන්නේ කටු කම්බි version එක ආවේ පළවෙනි වතාවට 2009 දී. ඉතින් 2006 දී පටන් ගන්න 2010 දී ඒගොල්ලෝ මෙච්චර කල් ආපු කලර්ස් හැම එකම කම්බිනේෂන් එකක් විදිහට තමයි එළියට දැම්මේ.